ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා අපේ YouTube නාලිකාවට සර්කිට් ගෙදර YouTube නාලිකාවට. ඉතින් අදත් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අද මම අරන් ආවේ සුපිරි බල්බ් එකක්. මේ බල්බ් එක සාමාන්‍ය වෙසක් පොයට වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේ බල්බ් එක නිමි පත්තු වෙනවා පොඩි සර්කිට් එකක් තියෙන්නේ. මේකට අපිට ඕන කරනවා BT169 BT169 ට්‍රාන්සිස්ටර් දෙකක් ඕන කරනවා. BT169 ට්‍රාන්සිස්ටර් දෙකක් ඕන කරනවා. ඒ වගේම 10යි මයික්‍රෝෆැරඩ් 50යි වොට් 10යි මයික්‍රෝෆැරඩ් 50යි වොට් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකක් ඕන කරනවා. හොඳට බලා ගන්න මම මේ පෙන්නනකොට. ඒ වගේම අපිට ඕන කරනවා 47k වොට් භාගේ. මේක වොට් භාගෙන්ම ගන්න 47k වොට් භාගේ රෙසිස්ටර් එකක්. ඒ වගේම අපිට ඕන කරනවා 330k රෙසිස්ටර්ස් දෙකක්. ඒ වගේම IN4007 ඩයෝඩ් එකක්. ඒ වගේම අපිට ඕන කරනවා සෙනර් ඩයෝඩ්. මේ සෙනර් ඩයෝඩ් එක ගන්න වොට් 47න් ගන්න. 47යි වෝල්ට් සෙනර් ඩයෝඩ් එකක් ගන්න. ඒ වගේම අපිට තව සෙනර් ඩයෝඩ් එකක් ඕන කරනවා. මේක වොට් 12 සෙනර් ඩයෝඩ් එකකුත් ගන්න. ඉතින් මෙන්න මේ පොඩි දේවල් ටික තමයි අපිට උමනා කරන්නේ. මේක ගොඩක් හොඳ සර්කිට් එකක්. ඉතින් මේ පේනව නේද මේ පොඩි ඩොට් බෝඩ් එකක් ගන්න මේ වගේ. මේක සාමාන්‍ය බිස්නස් එකක් විදිහට හදන්න පුළුවන්. මේකට මේ වගේ බල්බ් සාමාන්‍යයෙන් 4 5 6ක් උනක් දාන්න පුළුවන්. බල්බ් 10ක් විතර මේකට දාන්න පුළුවන්. වොට් 5 බල්බ් නා. වොට් 5 බල්බ් නැත්නම් පිලමන් බල්බ් එහෙම පාවිච්චි කරනවා නම් ඔයාලට පිලමන් බල්බ් 4ක් වගේ දාන්න පුළුවන්. වොට් 25 වගේ බල්බ් 4ක් විතර දාන්න පුළුවන්. 5 බල්බ් වලින් නම් වොට් 5 සාමාන්‍ය බල්බ් තියෙන්නේ. ඒ වගේ බල්බ් නම් 20ක් විතර නම් මේකට දාන්න පුළුවන්. මේක හොඳ සර්කිට් එකක්. මේක හදන හැටි දැන් අපි බලමු. මේකේ මේ BT169 කියන ට්‍රාන්සිස්ටර් එකේ ඇනෝඩ් පින් එක. ඒ කියන්නේ ඉලක්කම් ට්‍රාන්සිස්ටර් එකේ ඉලක්කම් ටික ඔයාගේ මූණ පැත්තට තියාගත්තම දකුණු අත පැත්තේ තියෙන්නේ ඇනෝඩ් පින් එක. BT169 ට්‍රාන්සිස්ටර් එකේ ඉලක්කම් තියෙන පැත්ත ඔයාගේ මූණ පැත්තට හරව ගත්තම ඔයාගේ දකුණු අත පැත්තෙන් තියෙන පින් එක තමයි ඇනෝඩ් පින් එක. ඒ වගේම මැද තියෙන පින් එක තමයි ගේට් එක. ඒ වගේම වම් අත පැත්තෙන් තියෙන්නේ කැතෝඩ් පින් එක. මෙන්න මේ ඇනෝඩ් පින් එකට ඔයාලා 330k රෙසිස්ටර් එකක් හයි කරගන්න. මම සර්කිට් ඩයග්‍රෑම් එක දාලා තියෙන්නේ. ඒ උන්ට ඔයාලට මම මේ කියලා දෙන්නම් මේක හදන විදියත්. සර්කිට් ඩයග්‍රෑම් එක පැහැදිලිව ඔයාලට මම වීඩියෝ එකේ ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලාගෙන හදන්නත් පුළුවන්. 330k රෙසිස්ටර් එකක් හයි කරන්න ඇනෝඩ් පින් එකට. ඒ 330k රෙසිස්ටර් එකටම සීරීස් කරලා ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න 4007 ඩයෝඩ් එකක්. 4007 ඩයෝඩ් එකේ සුදු ඉර නැති පැත්ත තමයි රෙසිස්ටර් එකට හයි කරන්නේ. තේරුණා නේද? ඩයග්‍රෑම් එක බලන්න. ඩයග්‍රෑම් එක මම ඇතුළත් කරලා තියෙන වීඩියෝ එකේ ගොඩක් පැහැදිලිවට වැඩේ කරගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ 330k රෙසිස්ටර් එකක් තව අරගෙන අර BT169 ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට හයි කරන්න. ඒ විදිහටම 12 වොට් සෙනර් ඩයෝඩ් එකක් අරගෙන ඒ 12 වොට් සෙනර් ඩයෝඩ් එකේ කළු පාට ඉරක් නැති පැත්ත අර 330k රෙසිස්ටර් එකට හයි කරන්න. BT169 මැද පින් එකට හයි කරපු 330k රෙසිස්ටර් එකට සීරීස් හයි කරන්න 12 වොට් සෙනර් ඩයෝඩ් එකක්. ඒකේ කළු පාට ඉර තියෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත තමයි හයි කරන්න ඕන රෙසිස්ටර් එකට. ඊට පස්සේ අර 4007 ඩයෝඩ් එකේ සුදු ඉරයි 12 වොට් සෙනර් ඩයෝඩ් එකේ කළු පාට ඉරයි දෙක එකතු කරලා අමරල EN ඩොට් එකක් තියාගන්න.
ඒ වගේම BT169 ට්‍රාන්සිස්ටර් එකේ කැතෝඩ් පින් එකට 47 kV භාග රෙසිස්ටර් එක අමුණන්න. ඒ වගේම ඉතුරු BT169 ට්‍රාන්සිස්ටර් එකත් ගන්න. ඒ BT169 ට්‍රාන්සිස්ටර් එකේ ඇනෝඩ් පින් එක මං කලින් කිව්වා වගේ මූණ පැත්තට හරවගත්තම දකුණු අත පැත්තේ තියෙන ඇනෝඩ් පින් එක. ඒ ඇනෝඩ් පින් එක අමුණන්න අර කලින් අපි 4007 ඩයෝඩ් එකේ සුදු විරු තියෙන පැත්තයි 12 dot සෙනා ඩයෝඩ් එකේ කළු විරු තියෙන පැත්ත එකට අම්බරලා ගත්තේ. අන්න එතෙන්ට අර අපි දෙවණියට ගන්නපු BT169 ට්‍රාන්සිස්ටර් එකේ ඇනෝඩ් පින් එක අමුණන්න. අමුණලා තට ඊයන් ඩොට් එකක් තියාගන්න. ඒ වගේම ඒ BT169 ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එක ගේට් පින් එකට 47 සෙනා ඩයෝඩ් එකේ කළු පාට ඉර නැති පැත්ත අමුණන්න. ඒකෙම කළු පාට ඉර තියෙන පැත්ත අර BT169 ට්‍රාන්සිස්ටර් එකේ ඇනෝඩ් පින් එකට අමුණන්න. ඒ කියන්නේ 4007 ඩයෝඩ් එකයි 12 dot සෙනා ඩයෝඩ් එකකට අමුණු පැත්ත තියෙන්නේ. අන්න එතෙන්ට හයි කරන්න 47 සෙනා ඩයෝඩ් එකේ කළු පාට ඉර තියෙන පැත්ත. අන්න ඒ කළු පාට ඉර තියෙන පැත්ත හයි කරපු පැත්තටම 10 මයික්‍රෝෆැරඩ් 50 වෝල්ට් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකේ ධන පැත්ත හයි කරන්න. ඒ කැපැසිටර් එකේ ඍණ පැත්ත හයි කරන්න අර ඔයාලා ගන්නපු BT169 දෙවෙනිට ගන්නපු BT169 ට්‍රාන්සිස්ටර් එකේ කැතෝඩ් පින් එකට. දැන් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකේ ඍණ පැත්තට හයි කරන්න අර 47 kV භාගේ රෙසිස්ටර් එකේ ඉතුරු පැත්ත. හයි කරලා එතනින් වයර් දෙකක් අමුණලා ගන්න. මෙන්න මේ විදිහට මේක හදන්න තියෙන්නේ. මේක හරිම සරල සර්කිට් එකක්. ඔයාලට මේක දීපවාලි උත්සවයට නැත්නම් ගෙදර මොකක් හරි උත්සවයක් තියෙන වෙලාවට නැත්නම් ඔයාලගේ ගෙදර බුදු කුටියට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ බල්බ් එක ඉතාමත් අඩු මුදලකින් මේක හදාගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ වගේ පොඩි හෝල්ඩර් එකකට දාලා මේ බල්බ් එක හදාගන්න මම සර්කිට් ඩයග්‍රෑම් එක වීඩියෝ එකේ ඇතුළත් කරලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක අල්ලන්න යන්න එපා. මේකේ 230 ප්‍රධාන විදුලිය තියෙනවා. ඒක හින්දා මේක අල්ලන්න යන්න එපා කොහෙත්ම. මේක කවර් කරගන්න ඔයාලට සාමාන්‍යයෙන් ඕන නම් අර PVC බට කෑල්ලක් ගන්න. PVC බට කෑල්ලකට දාලා මේක කවර් කරගන්න පුළුවන්. නැත්තම් හීට් ස්ලීව් කඩේ ගන්න තියෙනවා. හීට් ස්ලීව් කෑල්ලක් දාලා රත් කරත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි මේකට පවර් එක දීලා බලමු. මේක බිස්නස් එකක් විදිහට කරනවට ගොඩක් ලාභ ලබන්නත් පුළුවන්. පොඩි සර්කිට් එක සාමාන්‍ය රුපියල් 50ක්වත් යන්නේ නැහැ මේ සර්කිට් එකට. ගොඩක් අලුත් සර්කිට් එකක් ඒ වගේම. හදලා බලන්න. මේක හොඳ සර්කිට් එකක්. මෙන්න මේ වගේ බල්බ් එකක් අරගන්න. මේ වොට් 5 බල්බ් එකක්. මේ වගේ වොට් 5 බල්බ් එකක් අරගෙන අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මේක අල්ලන්න යන්න එපා. මේකේ විදුලිය තියෙනවා. විදුලිය වදින්න හින්දා ඔයාලා මේක අල්ලන්න යන්න එපා. මේකට පොඩි PVC බට කෑල්ලක් වගේ දාලා කවර් කරගන්න. නැත්තම් පොඩි පෙට්ටියක් අරගෙන ඒකට දාන්න. මේක බිස්නස් එකක් විතර කරන්න පුළුවන්. දැක්ක නේද? මේක හොඳට පත්තු වෙනවා. මේක ඉතාමත් හොඳින් මේක පත්තු වෙනවා පේනව නේද? ඉතින් අපි තවත් මේ වගේ සර්කිට් අරගෙන එන්නම්. මගේ channel එක සර්කිට් ගෙදර subscribe කරලා එකතු වෙන්න. හැමෝටම සුබ දවසක්.